ආයිබෝවන් තෙරුවන් සරණයි. අද අප සූදානම් වෙන්නේ විශේෂයෙන්ම දම්සක් දහම් උදාන පෝදා විකාශය තුළින් මුළු මහත් වූ ගම්මානයකට ආශිර්වාදයක් සපයමින් ඊ타මත්ම රමණීය පරිසරයක වෙල්යායක් ආසන්නයේ කඳු ගැටයක නිර්මාණය කර තිබෙන මීපාවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සිටයි මේ සුවිශේෂී ආශිර්වාද බෝධි පූජා ගෙනීමට සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මුළු ගම්මානයේටම ආශිර්වාදයක් සලසන විහාරස්ථානයක් හැටියට මීපාවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ සඳහන් කරන්න පුළුවන්. එහි විහාරාධිපතිත්වයේ උසුලන අතිගෞරවනීය මිල්ලව සමිද්ධි ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ මේ ගම්මානට ආශිර්වාදයක් වගේ වටිනා කියන ගිහි පැවිදි ගෝල ශිෂ්‍ය පරම්පරාවක් නිර්මාණය කර ලද උත්තරීතර යතිවරයන් වහන්සේ නමක් මුළු මහත් සමාජයට ආශිර්වාදයක් වන ඒ වගේම ආදර්ශයක් වන චරිතයක් හැටියට ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේගේ චරිතය සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම උන්වහන්සේ ජීවිතයේ සන්ධ්‍යා සමය ගත කරමින් සිටින්නේ. ඉතින් උන්වහන්සේ බෝධි පූජාවන්, ධර්ම දේශනාවන්, පිරිත් පිරීම් ආදී කටයුතු වලට අතිදක්ෂ යතිවරයන් වහන්සේ නමක්. ඒ වගේම උන්වහන්සේගේ ආభాෂය ශිෂ්‍ය පරම්පරාවකට ලබා දෙන්න කටයුතු කරන ලද යතිවරයන් වහන්සේ නමක්. විශේෂයෙන්ම වාර්ෂිකව සෑම පෙබරවාරි මාසයක් මුල් කරගනිමින් සිදු කරන මේ ඊ타මත් මනස්කාන්ත ආශිර්වාද බෝධි පූජාව උන්වහන්සේගේ නිර්මාණයක්. ඉතින් ඒ නිසා අද දවසේ අප සූදානම් වෙන්නේ සියලු දෙනාට ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් සුවිශේෂී වූ බෝධි පූජාවේ පින්කම ඔබ හමුවට ගෙනීමට අද දවසේ පූජාව සිදු කරන්නේ අතිගෞරවනීය මිල්ලව සමිද්ධි ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ. උන්වහන්සේට දිගාසිරි ප්‍රාර්ථනා කරමින් අපි අද දවසේ ඔබට ආරාධනය කරනවා මේ බෝධි පූජා පින්කම සමගින් මෙතෙන් සිට එකතු වන හැටියට. කුළුණු ගුණ රළු ගලක මැවුනේ මහා සෑසීම සඳ නැගුනේ ගසක සිලි සිලි නාද ඇසුනේ සරණිනේ බුදු සරණිනේ කුළුණු ගුණ රළු ගලක මැවුනේ මහා සෑසීම සඳ නැගුනේ ගසක සිලි සිලි නාද ඇසුනේ සරණිනේ බුදු සරණිනේ බවරාද සිතින් මැකුණේ ධම්මිජෙන් දික් විජ වැසුනේ රුදුරු බවරාද සිතින් මැකුණේ ධම්මිජෙන් දික් විජ වැසුනේ පොය පන්සල් සුදෙන් දිලුනේ සරණිනේ දම් සරණිනේ කුළුණු ගුණ රළු ගලක මැවුනේ මහා සෑසීම සඳ නැගුනේ ගසක සිලි සිලි නාද ඇසුනේ සරණිනේ බුදු සරණිනේ
පින්නතුනි මේ පින්කම් මාලාව සාර්ථක කිරීම සඳහා අපවීමෙන් කැපවීමෙන් ක්‍රියාත්මක වන පිරිස විශාලයි. මේ පිරිස අතර බොහොම චූටි ළමයිත් ඉන්නවා. පේනවනේ අර මල් පෙරහැරේ යනකොට යාගන්න බෑ. හරි මාසයි ඒ ළමයා මල් වට්ටියක් අරන් මේ පෙරහැරේ යන්න බෝනික්ක වගේ. ඒ තමයි මේ පින්කමේ තියෙන ප්‍රතිඵල. ඒ දරුවන්ට හොඳ හැඟීමක් ඇති වෙනවා ආගමික කටයුතු පිළිබඳව විහාරස්ථානයේ පිළිබඳව පුණ්‍ය කටයුතු පිළිබඳව ඒ කුඩා කාර්යය තමයි ඒ වැටි කරවන්න ඕන. ඒ ටික ඇති වෙනවා. එයාට ඒ දරුවන්ගේ විශේෂයෙන් දාම් පාසලේ දරුවන් පමණක් නෙවෙයි මේ ගම් වාසී පමණක් නෙවෙයි අවටගම් වාසී පුංචි දරුවෝ පවා මේ මල් පෙරහැරේ ගමන් කරන්න මම දන්නවා මල් වට්ටි දෙකක් අරගෙන එනවා එකක් නෙවෙයි. බුද්ධ පූජා පෙරහැරට එකක් අරගෙන යනවා. එයාට ආයි බෝධි පූජා පෙරහැරට ඊළඟ වට්ටිකුත් අරන් යනවා. එහෙම ළමයි ඉන්නවා. ඉතින් අපි ඒ ළමයින්ට ආශිර්වාද කරනවා. ඊළඟට මේ පින්කම් මාලා සාර්ථක කිරීම සඳහා මේකේ තියෙන කටයුතු සම්භාරයක් ඒ වැඩ කොටස් ඒ කණ්ඩායම් වලට පවරලා තියෙනවා. පින්කම් බාරගත්තේ මේ ගිය අවුරුද්දේ. ඒ ඇත්තෝ ඒ නාම ලේඛනයේ අනුව අපි කැඳෙව්වා දෙසැම්බර් මාසේ. කැඳවලා දින 15ක් සඳහා කණ්ඩායම් 15ක් සකස් කරලා ඒ කණ්ඩායම් 15 අතරේ කුසපත් බෙදා දීමෙන් දින වෙන් කර දුන්නා. සාධාරණයි ඒක. ඊළඟට එහෙම වෙන් කර දීලා ඒ ඇත්තන්ගේ දායකත්වය තමයි දිනපතා ලැබෙන්නේ. ඊළඟට මේ පින්කම් මාලාවේදී වැඩ කොටස් තිබෙනවා. කාර්යාලයකට උදෙස කරන් තිබෙන එක්තරා පිරිසක්. ඊළඟට ගිලම්පත පූජා සකස් කරන්න ඕන තා පිරිසක්. ළඟට පැම් බෙදනවා තා පිරිසක්. අපේ ළමයි පිරිසක්. පේරි සකස් කරනවා තා පිරිසක්. හොයා බලමින් මොන හරි අඩුපාඩු සිදු වෙනවා නම් අමිහිරි දේවල් සිදු වෙනවා නම් ඒවා නතර කර දීම සඳහා තවත් කණ්ඩායම් ඉන්නවා. එයාට හේවිසන ආදී පාත්‍රන තවත් කණ්ඩායමක්. බිම වැටෙන මල් ටික පවා අහුල ගන්න ඒකට තියෙනවා කීප දෙනෙක්. ඉතින් ওই විදිහට මේ පින්කම සාර්ථක කරගෙන සඳහා විශාල මෙහෙවරක් ඉටු කරන විශාල පිරිසක් ඉන්නවා. ඒ හැම දෙනාටම අපි කෙටියෙන් ආශිර්වාද කරනවා. ඊළඟට විදුලි ආලෝකයේ සපියපු නැත්තන් එලත්තන්ට මුදලක් ලැබුණා වුණත්
බොහොම උනන්දුවෙන් ඕනකමින් අලංකාර මල්ලෙට ඒ සැරසිලි සිද්ධ කළා. දිනපතා විදුලිය විවෘත කිරීම සඳහා අපේ සදහවත් මහත්මීන් පැමිණිය 4-5 දෙනෙක්. ඒත් අංගේ පැමිණීම සාර්ථක වෙන්න හේතු වුණා. ඒ වගේම විශේෂයෙන් මේ කටයුතු වෙනදනම් ටිකක් මහන්සි වුණා. මම වැඩියෙන් දැන් මේ වාරේ ඉඳලා මගේ ඉච්චර නෑ. කල්යාණ සිරිහාරු තමයි මේ සේරම සංවිධානය කරන්නේ, මහන්සි වෙන ඉදිවරන්නේ, පිරිස සම්බන්ධ කරගෙන විශාල මෙහෙවරක් උන්වහන්සේ තමයි ඉටු කරන්න ඉටු කළේ. දිනපතාම ඊට පින්කම් මාලාව ආරම්භ කිරීමට පෙර ආතුව දින ගණනාවක් සමහර එළවෙකන් රැය 2-3 නිදිමරලා කට්ටියත් එක්ක පිරිසත් එක්ක මේ සැලසිලි ආදී සිද්ධ කළ විදිහට මේ පින්කම් මාලාව සාර්ථක කිරීම සඳහා මහා වෙහෙසක් උන්වහන්සේ දරනවා. උන්වහන්සේ තමයි ඉතින් මේක සම්පූර්ණයෙන් එදියට උන්වහන්සේ හිතමින් තමයි තියෙන්නේ වගකීම. ඒකට ඉතින් මේ විදිහට නොඑක් අයුරින් මේ පින්කමට අද මේ පින්කමේ දායකත්වය දෙනු ලබන්නේ ගෝණපුරේ අපේ දායක පිරිස. ගෝණපුරේ ඇත්තන්ට පන්සලක් නැතිව නෙවෙයි. පන්සලක් තියෙනවා, පන්සල් දෙකක්ම තියෙන ඒ හරියට. එදාට ගෝණපුරේ ගමේ තියෙන බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. එතනත් මේ වන්දනමාන කරන තැනක් එහෙම අදාගන්න තියෙනවා. නැතුව නෙවෙයි මේ පන්සලට එන්නේ මේ පින්කම් කරන්න. යම්කිසි හැඟීමක් ඇති නිසා අපේ විහාරස්ථානයේ කරන කටයුතු වලට සම්බන්ධ වෙන්න තියෙන දැඩි උනන්දුවක් ඒ අත්යන් තුළ පවතිනවා. අර ශ්‍රමදාන පින් දවසට සෑහෙන පිරිසක් යනවා. ඉතින් දේවතරට අවශ්‍ය කරන කල්පනාකාරී අරගෙන. ඉතින් ඒ විදිහට මහා දැඩිකමකින් මේ පින්කම් වාරයට සම්බන්ධ පිරිසක් තමයි අපේ මේ ගෝණපුරේ දායක පිරිස. ඊළඟට විශේෂයෙන්ම ඒ කපිල ගුරුගේ මහත්මයා. මම ඒ මහත්මයා සම්බන්ධ වුණේ මට සමීප සම්බන්ධතාවයක් ඇති වුණේ පහුගිය වෙසක් පින්කමට. වෙසක් පින්කමට පෙර දවසක් ඇවිල්ලා මේ මාත් එක්ක කතා කළා. එදා මට කිව්වා වහන්සේ මෙන්න මෙහෙම මගේ පියාගේ බණ මේ මරණ දවස් මට මෙන්න මේ බණකුත් එහෙම කිව්වා. මට ඒ හිතට හොඳට වැදුනා. මම ඒ අනුව මම හුඟක් වැඩ කරගත්තා. ඒ විදිහට බොහොම ප්‍රශංසාත්මක කතාවක් කරලා ඒ වෙසක් පින්කමට ඕනම උදව්වක් කරන්නම්, වාහන ඕනතරමක් දෙන්නම් කියලා ඒ සියලු උදව් පදා ලබා දෙන වෙසක් පින්කමට ඒ මහත්මයා අද මම හිතන්නේ මේ පින්කම සඳහා විශාල මුදලක් වැය කළා. අර නැටුම් කණ්ඩායම්, හේවිති කණ්ඩායම් ඒ සේරටම මුදල් ගෙවේ මේ මහත්මයා. හරිම කැමැත්තෙන්, හරිම සන්තෝෂයෙන් මේ කටයුතු සම්බන්ධ වෙන. ඉතින් මේ විදිහට මේ පින්කම් මාලාවත් අද පින්කමත් සාර්ථක කිරීම සඳහා විශාල මෙහෙවරක් මේ අත්යන් විසින් සිද්ධ කළා. ඒ අතරට මේ පින්කම සම්පූර්ණයෙන් රූගත කිරීම සඳහා අපේ ශිෂ්‍යයෙක් හැටියක කටයුතු කරපු හදිච්ච වැඩිච්ච මේ සියත රූපවාහිනී ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වන ඒ ඉන්දික සුසන්ත මහත්මයා අද පැමිණිලා මේ සියලුම අවස්ථාව රූගත කරමින් ඊටම තවදුරටත් අපේ පින්කම වර්ණවත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරා වගේම මේ පින්කමත් කරන බෝධි පූජාවත් මේ සියල්ල අපට පසුව දකින් දැක බලා ගන්නත් ඒ වගේම කනින් අහනටත් ඇහෙන් දකින්නටත් අවස්ථාව සලසා දීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කළා. ඉතින් මේ හැමදෙනාම පිළිබඳව මම ඊටම කෙටියෙන් මතක් කරන්නේ වැඩි විස්තර වර්ණ අටුවා ටීකා නැතුව මොකද කාල වේලා ඉතුරු කරගන්න ඕන නිසා. ඉතින් පින්නතුනේ තවත් මගෙන් මත ඇරුණාට මම දන්නේ නැහැ මක්කමක් හරියක්. එහෙම මත ඇරුණා නම් ඒ කට්ටිය මට අනුකම්ප කරන්න ඕන වෙලාවේ හැටියට. එහෙමනම් මේ පින්කම් මාලා සාර්ථක කර ගැනීම සඳහා නන් අයුරින් සහභාගී වෙන, උදව් වෙන, උපකාර වෙන එන යන හැමදෙනාටම අපි පුණ්‍ය ආනුමෝදනා පවත්වන යත්තන්ට ආශිර්වාද කරනවා. මේ පවත්වන බෝධි පූජාවන්ගේ බලය, ශක්තිය ආනුභාවය කරන කොටගෙන ඔය හැමදෙනාගේම සියලු අපලපද්ද දුරු වේවා. තම තමන්ගේ අනාගත අභිවෘද්ධිය සඳහා කරන්නා වූ හැම කටයුත්තක්ම සාර්ථක වීමට මේ පූජාවේ බලය හේතු වේවා. නිදුක් සම්පත්, නිරෝගී සම්පත් ලබන්නට මේ පින් හේතු වේවා. මේ පූජාවේ බලමහිම හේතු වේවා. ඒ වගේම තමන්ගේ, තම පවුලේ, තම දරුවන්ගේ දියුණුව පිණිස කරන හැම කටයුත්තක්ම ඒ විදිහටම සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වීම පිණිස මේ මහානුභාව සම්පන්න පූජාවන්ගේ බලය, ශක්තිය හේතු වාසනා වේවා. ඒ වගේම අපේ පළු වශයෙන් ප්‍රාර්ථනාවක් තියෙන උතුම් පැතුමක් දිව්‍ය ලෝක සම්පත් එහෙමත් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනා කරනකොට ලැබෙනවා. අපේ අවසාන ප්‍රාර්ථනාව තමයි උතුම් නිවන් සුවය. අනේ නිවන් සුවය සඳහා, ඒ සාක්ෂාත් වීම සඳහා මේ සියලු පුණ්‍ය ශක්තියන් අපට හේතු වේවා, වාසනාව වේවා. හැමදෙනාම ශබ්ද නගර සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන
පූජා ගාත කියලා පැවැත්වෙන සූදානම් වන්නේ. නමස්කාර වේවා බුදුරවණට සමදා මම බුදු සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා මම ධම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මම සංඝ සරණ යමි. නමස්කාර වේවා තුන්රුවනට සමදා තෙරුවන් සරණ යමි. යමෙක් වනාහි දුක් නැසවෝ නම් එහෙම බුදු හිමි සරණ ගියා. යමෙක් වනාහි දුක් නැසවෝ නම් එහෙම සදහම් සරණ ගියා. යමෙක් වනාහි දුක් නැසවෝ නම් එහෙම මහ සංඝ සරණ ගියා. යමෙක් වනාහි දුක් නැසවෝ නම් එහෙම තෙරුවන් සරණ ගියා. යමෙක් ලොවේ සුවපත් වූ නම් එහෙම බුදු හිමි සරණ ගියා. යමෙක් නොවේ සුවපත් වූ නම් එහෙම සදහම් සරණ ගියා. යමෙක් නොවේ සුවපත් වූ නම් එහෙම මහ සංඝ සරණ ගියා. යමෙක් ලොවේ සුවපත් වූ
තෙරුවන් සරණ ගියෝ වන්දිමි වන්දිමි බුදුරුවන් වන්දිමි වන්දිමි ධම්රුවන් වන්දිමි වන්දිමි සංඝරුවන් වන්දිමි වන්දිමි තුනුරුවන් පුදමි පුදමි බුදුරුවන් පුදමි පුදමි ධම්රුවන් පුදමි පුදමි සංඝරුවන් පුදමි පුදමි තුනුරුවන් වන්දිමි පුදමි බුදුරුවන් වන්දිමි පුදමි ධම්රුවන් වන්දිමි පුදමි සංඝරුවන් වන්දිමි පුදමි තුනුරුවන් සාදු කියන්න මා සමග මේ ගාත කියලා වන්දනා කරන්න ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ අනුත්තර පුරිස ධම්ම සාරථි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාදී බුද්ධං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්නිත්ථිකෝ ගානිකෝ එහි පත්තිකෝ බනයි පච්චද්දං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති ධම්මං ජීවිතං යාව නිබ්බානං සරණං ගච්ඡාමි සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භග ශාවක සංඝෝ යදිරං දත්තාරි පුරිසයෝ පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක් ලෝකත්‍රාදේ සංඝං ජීවිතං යාව නිබ්බානං සර
ගච්ඡාමි සාදු කියනසා මා කිව්වට පසු කියන්න මේ වෙහෙරෙන් බුදු රත් විහෙරේවා එම රස්දාරින් අප නැවේවා දාගම් වෙත මගේ සිරස නැමේවා එපෙන් බලෙන් මම නිවන් දකිම්වා මාත් සමග කියන්න වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපදෙන්තං ශාරීරික ධාතුමා බෝධින් බුද්ධ රූපං අකලං සදා මහියංගනං දිවාගෝං දිගවා බේජේදියංච බෝධින් මරිච වට්ටියං ස්වන්නමාලී මහජයෙත්තං තෝපා ජේතවනං සේලචෛත්‍යං තථාගාචරගාමකං ඒතේ සෝලසඨානානි අහං වන්දාමි සම්බදා අහං වන්දාමි ධාතුයෝ අහං වන්දාමි දුරතෝ සාදු කියන්න බෝධි වන්දනාවට මාත් සමග කියන්න යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයං පත්තෝ සබ්බඤ්ඤුතං සත්තා වන්දේතං බෝධිපාදපං ඉමේතේ මහා බෝධි ලෝකනාථේන පූජිතා අම්බෙදේ නමස්සාමි බෝධි රාජා නමද්දේ ඉන්දනීරවන්න පන්ද සේත කන්ද පාසරං සද්ද නෙද්ද පංකජාභි පූජිතංග සාදදං අග්ගබෝධේ නාම වාම දේවරක්ඛ සන්නිභං තං විහාර බෝධිපාද පං නම සාදු කියන්න මා කිව්වට පසුව කියන්න රන්වන් පාටින් දලලන බෝධිය නිල්වන් පාටින් දිලිසෙන බෝධිය ගෞතම මුනිදන් පිටදන් බෝධිය
අපේත් වන්දිමු ජය සිරි බෝධිය දඹදිව තලයේ හටගත් බෝධිය ශ්‍රී ලංකාවට වැඩමේ බෝධිය සංගමිත් දරණිය ගෙන වැඩි බෝධිය අපේත් වන්දිමු ජය සිරි මහා බෝධිය දෙව්ලොව දෙවියන් පුද කළ බෝධිය නාලොව සතියක් වැඩ සිටි බෝධිය මහමෙවුනාවේ රෝබිත බෝධිය අපේත් වන්දිමු ජය සිරි මහා බෝධිය උඩමළුවේ වැඩ වෙසෙනා බෝධිය රන්වැට අතරින් පෙනෙනා බෝධිය දෙන දහක් දෙන වන්දිනා බෝධිය අපේත් වන්දිමු ජය සිරි මහා බෝධිය මම බෝමලුවට යනවා එනවා බෝපත් බෝමල් මට පෑගෙනවා සමාවදී මගේ සිත සනසනවා බෝරාජනේ මට අවසර දෙනවා උඩමළුවේ බෝරාජ වැජබෙනවා දෙවෙනි මළුවේ මල් පහන් දිලෙනවා වැලි මළුවේ මහා සෙනග වඳිනවා මතු මත්දේ අපේ නිවන්
දකිනවා සාදු කියන්න මා කිව්වට පස්සේ කියන්න ඒ මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දුරු වූසේක කෙලෙස් සතුරන් නැති කළසේක සියලු පාපයන්ගෙන් මිදුණසේක රහසින්වත් පව් නොකළසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක ඒ බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට කෝටියක් මව්වරුන්ගේ කෝටියක් පියවරුන්ගේ කරුණා ගුණය උපමා කළ නොහැක මෙසේ අප්‍රමාණ ගුණ ඇත්තාව අසම වූ අසම සම වූ දෙවියන්ට දෙවිවෝ මටම ස්වාමී වූ මගේම බුදුමෙනියන් වූ මගේම බුදු පියාණන් වූ මොහන්දුරට ලහිරු මණ්ඩලක් වූ කෙලෙස් ගින්නට මහා මේඝයක් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මෙන් සංවර වූ අසරණ සරණ වූ අනාථ නාථ වූ අග්‍රදක්ෂිණීය වූ තණ්හංකර නම් වූ
බුදුරජාණන් වහන්සේගේ පටන් ගෞතම නම් වූ බුදුරජාණන් වහන්සේ දක්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාටද චෛත්‍යරාජයාණන් වහන්සේටද බෝධිරාජයාණන් වහන්සේටද මේ පහන් පූජා කරමි පූජා වේවා මේ සුවඳ පැන් පූජා කරමි පූජා වේවා මේ ගිලම්පස පූජා කරමි පූජා වේවා මේ බෙහෙත් පූජා කරමි පූජා වේවා මේ දහත් පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් පූජා කරමි පූජා වේවා මේ සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාව සංසාර දුකෙන් අත් මිදීම පතා අටවිසි බුදුරජාණන් වහන්සේලාටද චෛත්‍යරාජයාණන් වහන්සේටද බෝධිරාජයාණන් වහන්සේටද පූජා කරමි පූජා වෙත්වා පූජා කරමි පූජා වෙත්වා පූජා කරමි පූජා වෙත්වා සාදු කියන්න
මා සමගාත කෙමෙන් මේ පූජාවන් තවදුරටත් පූජාව පවත්වන්න. නිමේදයාමි සම්බුද්ධං වේතරාගං මහාමුනිං නිමන්තයාමි සුගතං ලෝකජෙට්ඨං නරාරභං ගණරාරප්පදෙත්තේන දේපේන තමධං සේනා තිලෝකදීපං සම්බුද්ධං පූජයා සුගන්ධං සීතලං කප්පං පදන්න මధుරං සුභං පානීයමේතම් භගවා පටිගන්හාත මුත්තමං අධිවාසේතුනෝ භන්දේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපා මුත්තමං අධිවාසේතුනෝ භන්දේ භේසජ්ජම් පරිකප්පෙදං අනුකම්පං උපාදාය පටිගන්හාත මුත්තමං නාගවල්ලේ දලෝපේදං ජොන්න භෝග සමායුතං තාම්බුලම් පටිගන්හාත සකම්පෝ මිදංජිනෝ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේදේන ජහෝතු මොක්ඛං පුප්පං මිරායති යථායි ධම්මේ කායෝ වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්දතින් පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ සුගන්ධිකාය වදනං අනන්ත ගුණගන්ධිනා සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං සාදු කියන්න. බෝධීන් වහන්සේට පූජා පැවැත්වීම සඳහා මා සමග මේ ගාථා කියන්න. සේවිතං ධම්ම රාජේන පත්තං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං දීපේනේ දේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං උදකේනේ දේන සාදරං සේවිතං ධම්ම රාජේන පත්තං සම්බෝධි මුත්තමං පූජේමි බෝධි රාජානං සුගන්ධේනේ දේන සාදරං සාදු කියන්න. දැන් අපි මොහොතක් මෛත්‍රී භාවනාව වඩමු. හැමදෙනාම ඒ සඳහා තමන්ට පහසු විදියට සූදානම් වන්න.
තමන්ගේ දෑත් උකුල උඩින් තබා ගන්න. වම් අත යටට සිටිනසේ දකුණු අත උඩට සිටිනසේ. දැන් තමන්ගේ හිස තමන්ගේ උකුල පැත්තට නැමුරු කරගන්න. ඇස් දෙක පියා ගන්න. මා මේ කියවන පාඨය කියලා ඒ අදහස සුළු මොහොතක් මෙනෙහි කරන්න. මම නිදුක් වෙම්වා නිරෝගී වෙම්වා සුවපත් වෙම්වා දුකින් මිදෙම්වා නිවන් දකිම්වා මාසේම අන්‍යයෝද නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා සියලු සත්ත්වයෝ දුක් නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා සියලු සත්ත්වයෝ දුක් නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා සියලු සත්ත්වයෝ දුක් නැත්තෝ වෙත්වා සැප ඇත්තෝ වෙත්වා සාදු කියන්න. තෙරුවන් සමා කරන්න මා සමග මේ ගාථාව කියන්න. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං ආච්චයං කමමේ බන්දේ භෝරේ පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං ආච්චයං කමමේ ධම්ම සම්දෙත්තේක අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං ආච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර මා කිව්වට පස්සේ කියන්න බුදුරුවනේ මට සමාව දෙන්නේ ධම්රුවනේ මට සමාව දෙන්නේ සංඝරුවනේ මට සමාව දෙන්නේ තුනුරුවනේ මට සමාව දෙන්නේ සාදු කියන්න. මාත් සමග ප්‍රාර්ථනා ගාථාව කියන්න.
ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයාවං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතෝ මා කිව්වට පස්සේ මේ කවි කියන්න ලෝසත් වෙත මෙත් සිත පැතේරේවා ලෝසස්නෙහිතද නිති පැතේරේවා ලෝපාලන දෙවී පිහිට ලැබේවා ලෝවැසි කාටත් නිවන ලැබේවා සාදු කියන්න දෙවියන්ට පින් දෙන්න මාත් සමග ගාත කියන්න එත්තාවතාච අම්හෙහි සම්භතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තෝ සබ්බ සම්පත් සිද්ධියා ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං රදා මා කිව්වට පස්සේ කියන්න අහසේ වසනා සම දෙවියන්නේ පොළොවේ වසනා සම දෙවියන්නේ අහසේ පොළොවේ සම දෙවියන්නේ අප මේ කළ පින් ඔබ ලැබගන්නේ දෙවියනි මේ පින් ඔබ හට වේවා දෙවියනි ඔබගේ බල පැතිරේවා දෙවියනි ඔබගේ ආයු වැඩේවා දෙවියනි ඔබ සැම අප රැක දේවා සාදු කියන්න මා කිව්වට පස්සේ කියන්න මේ පින්
මියගිය අයට ලැබේවා මේ පින් ලද ඒ අය සැනසේවා මේ පින් බලයෙන් දුක නැති වේවා මේ පින් ලැබ නිවනට පැමිණේවා මා සමග කියන්න ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සාදු කියන්න දැන් මා මේ කියවන නවග්‍රහ ශාන්ති පාඨ කියලා තම තමන්ට සිත ප්‍රාර්ථනා කරගන්න. පළමුවෙන් අදහස් කරන කල්පනා කරන්න අප මේ කාල පරිච්ඡේදය තුළ සිදු කරන ලද බුද්ධ පූජාමය වූ බෝධි පූජාමය වූ එවැගේම දේව පූජාමය වූ සියලු පූජාවන් තුළින් ලබාගත් කුසල ශක්තිය කුසල බලය කරන කොටගෙන අප බලාපොරොත්තු ප්‍රාර්ථනා කරන ස්ථානය සැනසීම සැපත සතුට ළඟා වේවා. සියලු අපල පද්දල දුරු වේවා. ඒ වගේම ග්‍රහ නක්ෂත්‍රාකාරයෙන් වන්නා වූ යම් යම් කරදර පීඩා යමක් ගැන ඒ සියලු දුරු වේවා. අස්වාදෝත කටවාදෝත බුදුදෝත අඬවැඩියාදෝත භූමි දෝත අමනුෂ්‍ය දෝත ආදී වශයෙන් පවත්නා වූ අපේ ජීවිතයට බලපාන යම් හි දෝෂාන්තකාරයක් වේ නම් ඒ සියලු දෝෂාන්තකාරයන් දුරු වීම සඳහා මේ පූජාවන්ගේ බලය ශක්තිය ආනුභාවය අපට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම උතුම් වූ නිවන් සම්පත සඳහා මේ පින් හේතු වේවයි. සාදු කියලා ප්‍රාර්ථනා කරගෙන මා මේ කියන ශාන්ති පාඨකය තම තමන් සිත ප්‍රාර්ථනා කරගන්න. අරහං බුදු ගුණෙන් මගේ ඉරුගෙන් අපල දුරු වේවා දෙද දුක් බිය නොවේ කෙසෙත් සපත සතුට ලං වේවා සම්මා සම්බුද්ධ දෙදින් සාදුගෙන් අපල දුරු වේවා මාරක බාධක වැළකී මගේ පැතුම් ඉටු වේවා විඤ්ඤාචරණේ බලයෙන් අංගහරු දොස් ඉගිලේවා වස විස ගිනි සතුරු විපත් මා වෙත ලං නොම වේවා සුගතෝ බුදු ගුණෙන් මගේ බුදගෙන් අපල දුරු වේවා ගුණ නුවණින් වැඩි සියලු
සප්ප සම්පත් ඉතිරේවා ලෝක විදුතෙදින් මගේ ගුරුගේ දෝස දුරු වේවා සතුට සමාදානය මට නිරෝග සැප වැඩි වේවා අනුත්තර බුදු ගුණයෙන් සිකුරු අපල දුරු වේවා ලෙඩ දුක් බිය නොවී කිසිත් සපත සතුට ලං වේවා පුරිස ධම්ම සාරථි බල මහිමෙන් සැඬසෙන සොරගේ අපල විකල භූත දෝෂ ගැටුම් වටුම් හා ගොඩි වින දුරර සියලුම කී දෝෂ විලස සාධු ජය බෝරුක ජින පංජරයක් වේවා සෙනසුර දොස් ඉගිලේවා සත්තා බුදු ගුණෙන් මගේ රාහු අපල දුරු වේවා යක්ෂ ප්‍රේත වින බන්ධන දුරු වේ සිරිසත ඒවා රාහු කේතු රවි සඳු කුජ සිකුරුද බුද ගුරු සෙනසොර නීච පාප අපල මගේ සංඝ සරණින් දුරු වේවා භගවා යන විදුරවියෙන් කේතු අපල දුරු වේවා මගේ කයට බතට සිතට සප සන්තස වැඩි වේවා මකර කුම්භ මිථුන තෙරස මාරක බියසුන් වේවා කැපී කෝටියක් දෝස මට ජය මග එලි වේවා සිංහ මේස ධනු තුන් රස බාධක බිය දුරු වේවා තිසරණ සරණින් ජය සිරි සුබ සෙට මට ලං වේවා
වෘෂභ කන්නි තුලා දෙරස සමග්‍රහ දන්දර වේවා දම් සරණින් මගේ අපල දුරු වේ සිරිසෙත ඒවා රාහු කේතු රවි සඳු කුජ සිකුරුද බුද ගුරු සෙනසොර නීච පාප අපල මගේ සංඝ සරණින් දුරු වේවා දරුවන් ගුණ සුවඳ ගමා ඔසුවෙන් මට සැප වේවා මගේ ගෙදර අයට මටද ජය සිරිසේ සත වේවා සාදු කියන්න වාසනාවන්ත සදහැවර පින්නතුනි අද පූජාව පැවැත්වීමේ කටයුතු මෙන් සමාප්ත වෙනවා. අද මේ පින්කම ඉතාම සාර්ථකව බොහොම උසස් අන්දමින් අත්‍යලංකාරයට පැවැත්වීම සඳහා දායකත්ව දරන ලද්දේ ගෝනපුර ප්‍රදේශයේ අපේ හිටවත් දායක පිරිස විශේෂයෙන්ම ගෝනපුර ප්‍රදේශයේ උපදෙලා දැන් කොළඹ ප්‍රදේශයේ හොඳ ව්‍යාපාරික කටයුතු නිරත වෙලා ඉන්න කපිලකුරුගේ මහත්මයා නෝනා මහත්මිය දරුවන් පැමිණිලා සෑහෙන කැපවීමකින් යුක්තව සෑහෙන වැය කිරීමකින් යුක්තව මේ පින්කම සාර්ථක කර ගැනීම සඳහා සම්බන්ධ වුණා. ඒ වගේම මේ පින්කම් මාලා මුළුල්ලේම දින 16ක් අදත් එක්ක මුළුල්ලේ මේ පින්කම් මාලා සාර්ථක කර ගැනීම සඳහා මා කලින් මතක් කළා වගේ නන් අයුරින් උදව් වෙච්ච උපකාර වෙච්ච ආවගිය සෑම දෙනාටම ඒ වගේම මේ පින්කම් මාලාවේදී යම් කෙනෙක් නොපැමිණියා නම් ඒ නොපැමිණි අයටත් හැම දිනාටම මේ පූජාවන්ගේ බලයේ ශක්තිය අනුභවය කරන කොටගෙන තමන්ගේ අනාගත බලාපොරොත්තු සම්මුතිමත් වේවා සියලු දුම්නස් දුරු වේවා අභිවෘද්ධියම සැලසේවා කියන දේවා දියුණුව කියන දේවා තමන්ගේ සියලුම හිතුම් පැතුම් සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට දෙවීම සඳහා මේ පූජාවන්ගේ බලය හේතු වේවා. ඒ වගේම පල්ලවතෙන් දෙවියන් සපාවතුන් වූ නිවන් සම්පත් සඳහා අප හැමතෙම මේ පින් හේතු වේවා වාසනාව වේවයි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. එසේනම් එම ආශිර්වාද පූජාව සිදු කරන්නට යෙදුනේ අතිගෞරවනීය පූජ්‍යපාද මිල්ලව සමිද්ධි ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ උන්වහන්සේට අපි නිදුක්භාවයේ නිරෝගීභාවයේ චිරජීවනයේ දීර්ඝායු සම්පන්නිය ප්‍රාර්ථනා කරන උන්වහන්සේගේ ආදර්ශමත් වූ ජීවිතය උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලැබ හැදුණු අපට උන්වහන්සේ මහා සම්පතක් ඒ වගේම මහත් වූ ගිහි පැවිදි ශිෂ්‍ය පරම්පරාවක් දායාද කළ තින් උන්වහන්සේගේ අඩිපාරේ යමින් ඉතින් ඒ නිසා අපි උන්වහන්සේට ආශිර්වාද කරනවා සියක් ආයු ලැබ අපෙත් ආයු ගැන උන්වහන්සේට চিරාත් කාලයක් ජීවත් වෙන්න 200ක් ආයුබෝව වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක නිවන් දවසේ වැඩසටහන නිමාටපත් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි.